හරි ඉතින් කට්ටිය කොහමද අද මම මේ කතා කරන්නේ XCD125 එකේ අපි නිවැරදිව කොහොමද ෆෝක් සීල් එකක් ගහගන්නේ කියලා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් එහෙනම් ඉන්ට්‍රෝ එක බලලා අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් දැන් අපි කරන්නේ 17 යතුරින් මේ ටික අපි දැන් ගලව ගන්න ඕනේ. හරි අනිත් එකත් අපි ඒ වගේම ගලව ගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි රෝද ගලව ගන්න ඕනේ 17 යතුරින්. දැන් බ්‍රේක් කේබල් එක අපි ගලව ගමු. ඊට පස්සේ අපි මීටරේ ඔය සෙන්සර් කේබල් එක අපි ගලව ගමු. දැන් ඇක්සලෙත් අපි ගලව ගමු. හරි ඉතින් ඊට පස්සේ අපි ඔය 13 එනේ අපි ගලව ගමු. හරි ඊට පස්සේ අපි ඔතන මඩ් ගාඩ් එකේ අටේ ඇන්ඩ් එක ගලව ගමු. දැන් මඩ් ගාඩ් එක ගලව ගමු. හරි දැන් අපි ඊට පස්සේ ෆෝක් පටි ගලව ගමු. හරි ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙතන මේ 27 නට් එක ගලව ගන්න ඕනේ 27. සරි මේක හිමින් සැරේ අතින් ගලව ගන්න ඕනේ. රයිට් නට් එක ගත්තා. මෙන්න මේ බුස් එක අනිවාර්යෙන් අරන් තියාගන්න. ඊට මේ බුස් එකත් කියලා තුනේ මේ බුස් එකත් අරන් තියාගන්න. පස්සේ ආපහු මේ අනිත් පොප්පටෙත් අනිවාර්යෙන් මේ නට් එක ගලව ගන්න ඕන. ඊට අපි ඊට පස්සේ මේ වගේ පෝක් කොයිල් එක පොඩ්ඩක් මේ තියන්න ඕනේ මේ වෙල්ටි පෙරෙන්න. හරි ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ බුස් එක පන්න ගන්න. මේ වගේ පොඩි පැටර්න් එකක් අරගෙන බුස් එක පන්න ගන්න. ඒ වගේ ඉන්නාම ගම් බුස් එක පලින විදියට ඒ බුස් එක ගලව ගත්තා. ඊට පස්සේ මේවට පේනවා ඇතුලේ ලොක් එකක් තියෙනවා. ඉතින් මේ ටික පින් ලොක් එකක් තියෙන මෙතන හරි ඒ ලොක් එක පන්න ගන්න. yes right ඔන්න පින් එක ගන්න ලොක් එකල. දැන් අපි පොප්පටි ගලව ගමු. ඊට පස්සේ මේ වගේ ෆෝක් සීල් ටූල් එකක් තියෙනවා අපිට පොප්පටි ගලව ගන්න. ඊට පස්සේ මේකට දාන්න මේ පොප්පටි තියෙන මේකට ඒක දාගන්න. ඊට පස්සේ මේක ලොක් කරනවා. ඇතුලේ හොඳට ලොක් කරනවා. එයාම කරගෙන යනවා. ඊට පස්සේ අපිට ඕනේ 6 ඇලයි කියන. දැන් අපි ගලව ගමු පොප්පටි. මේ වගේ ගලව ගත්තා 6 ඇලයි. මේක ඇතුලේ ඔසරයක් එනවා. තම ඔසරයක් එනවා. ඒක අනිවාර්යයෙන්ම මේ වැටේ ඒක ගලව ගන්න නැත්නම්
අනිවාර්යෙන් බලලා හයි කරන්න එක ගලවද්දී ඔයගොල්ලෝ. මේ තියෙන තඹ ඕසර එක එන ඔයගොල්ලන්ට ඒ තඹ ඕසරයක් තියෙනවා. ඒක ගලව ගන්න අනිවාර්යෙන් මතක් කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේක ගල පෝස්ට් උස්සනවා. හරි. ඒකට තට්ටුවක් දැම්මම පස්සේ මේ ඉනිසරි තට්ටුව දැම්මම පස්සේ මේක එනවා. හරි ඉතින් අපි දැන් පෝප්පටේ අපි ගලව ගමු. මේවල දෙපැත්ත දැන් ඇද්ද ගම. ගම පෝප්පටේ එනවා. ඒ පස්සේ මේක ඇතුලේ පොඩි බුස් එකක් තියෙනවා. ඒ බුස් එක ගලව ගන්න ඕනේ. බුස් එකක් තියෙනවා. මේ බුස් එක. මේ බුස් එක ඒකත් අරන් තියාගන්න. ඊට පස්සේ අපි දැන් පෝක් සීල් එක ගලව ගන්න ඕනේ. මෙන්න මේ පෝක් සීල් එක ගලව ගන්න ඕනේ. පරණ එකේ අපි ගලව ගමු. හරි ඉතින් අපි දැන් පෝක් සීල් එක ගලව ගමු. මේ වගේ පොඩි රෙදි කැල්ලක් තියන්න නැත්නම් පෝප්පටේ කැඩෙන්නත් පුළුවන් නැත්නම් ඩැමේජ් වෙන්න පුළුවන්. පෝක් සීල් එක ගලවුණා. ඕන පෝක් සීල් එක ගලවුනේ. ගලවගත්ත පෝක් සීල් එක. හරි ඉතින් දැන් අපි අනිත් එකත් මේ අපි මේ වගේම ගලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. අපි හොදලා කොහොමද කැලේ ටික අපෝ හයි කරන්නේ කියලා. ඒක අනිවාර්යෙන්ම බලන්න ඉන්න. හරි ඉතින් අපි අනිත් පෝප්පටෙත් ඒ ආකාරයෙන්ම අපි ගලව ගන්න ඕනේ. අපි ඒකත් ගලව ගත්තා. හරි ඉතින් දැන් අපි ඉතින් කෑල් ටික අපි හොඳට හොදගෙන අපි බලමු කොහොමද දැන් මේක අපි හයි කරගන්නේ කියලා. දැන් තියෙනවා අපි මෙතන කෑල් ටික අපේ පෝක් එකේ. ඉතින් අපි දැන් මේ ටික අපි හොඳට හොදගමු. බලමු. හරි ඉතින් දැන් අපි බූපදෙල් ටිකක් අරන් හොඳට හොදගමු. දැන් හරි අපි කෑල් ටික ඔක්කොම පිරිසිදු කරගත්තා හොදලා කරලා ලස්සනට. ඉතින් අපි දැන් මේ ටික හයි කරලා බලමු. ඊට පස්සේ හරි ඉතින් මේ තියෙන අපේ පාර්ට්ස් ටික ඔරිජිනල් තියෙන්නේ ජෙනුයින් බජාජ්. මම කොහොමද ජෙනුයින් පාර්ට්ස් දරයි මේ යූස් කරන්නේ. ඒ හින්දා මේ මොකද ජෙනුයින් පාර්ට්ස් දරයි යූස් කරන්න කියන්නේ මොකද්ද කාලයක් තියාගන්න පුළුවන් මේ අපිට පෝක් සීල් එක හොඳට මේ තියෙන දාන මම පෝක් ඔයිල් එක. ඉතින් මම කියන්නේ අනිවාර්යයෙන්ම ජෙනුයින් පාර්ට්ස් යූස් කරන්න. මොකද ජෙනුයින් පාර්ට්ස් හොඳයි. අපි ඉතින් බලමු දාලා පෝක් එක. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම දැන් මේ අලුත් ඔයිල් එකක් අරගෙන ඉස්සෙල්ලා මෙන්න මේක වටේ පොඩක් ආගන්න. පෝක් ඔයිල් සීල් එක ඉතින් ඊට පස්සේ අපි මේක ඉස්සරේ පස්ස ගත්තා. හරි අනිවාර්යෙන් දැන් ඊට පස්සේ කියන්න තියෙන්නේ ඒ පරණ පෝක් ඔයිල් සීල් එක තියෙන පරණ පෝක් ඔයිල් සීල් එක ඒක අනිවාර්යෙන්ම පොඩ්ඩක් පිළ කරලා ගන්න ඕනේ. අපි පොඩ්ඩක් වගේ පිළ කරලා ගමු. මොකද පරණ එක ඩැමේජ් වෙන්න පුළුවන් ගහන්න ඕනේ නිසා. හරි ඊට පස්සේ අපි කරන්නේ මේ සැරේ අපි ඩැමේජ් කරගන්න නැතුව ඊට පස්සේ ගමු. හරි ඉතින් අපි පෝක් එක සවි කරගත්තා පෝක් සීල් එක. දැන් අපි මේ පැට්ටමේ දාලා
මේ යන්තම් ගොඩක් උසන තියෙන ඉච්චරයි. දැන් මේ හරි ගානක් බැලලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. දැන් අපි ලොක් එක අයි කරගන්න ඕනේ. මේකෙන් ලොක් එක හරි කරගන්න ඕනේ. ඔයගේ ලොක් එක දාගත්තා. මේ බයික් ඕකත් එකයි CT 100 ගහන්න පුළුවන් Platinum 100 Discovery ඔක්කොම එක වගේ තමයි එන්නේ. හරි ඉතින් අපි අත් කරගත්තා. ඩස්බෝඩ් එක අපි දාගමු ඩස් කැප් එක දාගමු. මොකද කියන්නේ මේකල්ලා මොකද මම ඉතින් ඩස් කැප් එක හයි වෙනවා. රයිට්. හරි. අපිත් දැන් ඊළඟ බයිකත් හයි කරගමු. ඒ වගේම අපි පෝක් අපි දෙකම සවි කරගත්තා පෝක් බට දෙක. හරි දැන් අපි ඉතුරු කැල්ල අපි සවි කරගමු. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ගන්න වැඩි කොලයක් අරගෙන මේ ටික හොඳට පොඩි අල්ලන්න ඕන පෝක් බටේ. මේකේ ඩොට් එකේ තියෙනවා නම් පොඩ්ඩක් අල්ලන්න පොඩ වැඩිපුර මේක විතර පොලිෂ් කරගන්න ඕනේ. හරි පොලිස් කරගත්ත අපි එක. හරි දැන් අපි යන්නේ පෝක් එක සවි කරගන්න. ඉතින් දැන් මේකේ මේ බුස් කෑල්ල තියෙනවා. ඒකට මේ පොලිස් ස්පින් එක තියෙනවා. ඒක දාගන්න ඉස්සෙල්ලාම ඊපස්සේ මේ කෑල්ල මේක හයි කරගත්තා. ඊට පස්සේ මේ පෝක් බටේ තියෙනවා. පෝක් බටේ මේක අතට දාගන්න. හරි පෝක් එක අපි දාගත්ත ඇතුළට. ඊට පස්සේ මෙන්න මේ බුස් කෑල්ල එකටක් පොඩි එකට ලොකුයි ඒ බුස් කෑල්ල එක දාගන්න ඕන එකට උඩින්. ඊට පස්සේ අපි ගන්න ඕනේ මේ පෝක් ලෙග් එක. රයිට්. පෝක් ලෙග් එක තියෙනවා මේ අපි දැන් ඒක දාගමු. මොකක්ද? රයිට්. ඒකට දාගත්තා. ඊට පස්සේ වෙනවද මේ තම ඔසර එක ඊට පස්සේ මේ 6 එලංකිය. ඊට පස්සේ ඒක දාගත්තා ඇතුළට මේ ගල්ලා මේ තියෙන්නේ අනේ ඊට පස්සේ මේක දාගමු ඔකේ ලෙග් එක ඇතුළට. ඊට පස්සේ 6 එලංකිය තියෙනවා. 6 එලංකිය මේක අපි හොඳට හිර කරගන්න ඕනේ. දැන් හිර කරගන්න ඕනේ. හරි ඉතින් අපි ඒක සවි කරගත්තා. කලින් වගේම තමයි මෙන්න එක දාගත්ත මේකට පොඩි ස්පින් එකක් එකක් දාගත්ත මේක ඇතුළට. හරි ඊට පස්සේ ඕක් බටේ තියෙනවා ඒක අපි මේක ඇතුළට දාගත්තා. හරි ඊට පස්සේ මේ බුස් එක දාගත්තා. පස්සේ පොක් ලෙග් කරනවා ඊට පස්සේ කරලා දාගත්තා. හරි දැන් හරි අපි මේකට දැන් පෝක් වීල් දාගන්නවා. ඒක දාන්න ප්‍රමාණය තමයි 125. right 125 තමයි අපි දාන්නේ ඔයිල්. අපි මෙනගමු 125. හරි එතන 125ක් තියෙනවා හරියටම පේනවනේ ඔයගොල්ලන්ට 125ක් තියෙනවා. හරි ඉතින් අපි දාගමු. හරි දැන් අපි මේකට පෝක් වීල් දාගමු. දාන්න කලින් මේ ස්පීන් එක තියෙනවා. පේනවද මේ ස්පීන් එකේ මේ පොඩි කොටස් වගේ තියෙන අන්න ඒ පැත්ත තමයි පල්ලයට එන්නේ. ඒ පැත්ත ඇතුළට තමයි බහින්නේ මේක. රයිට්. ඒ දාගත්තා අපි. ඊට පස්සේ ඊළඟට මේ ඔසර් එක තියෙනවා. ඔසරේ දාගන්න ඕනේ. හරි ඔසරේ දාගත්තා. ඊට පස්ව මේ බුස් එක තියෙනවා. ඒ බුස් එක දාගන්න ඕනේ. හරි
දැන් අපි ඔයිල් ටික දාගමු. හරි. එතන මිලිලිටර් 125යි. හරි. ඒ ඔයිල් ටික දාගත්තා. ඊට පස්සේ මේ 27 නට් එක තියෙනවා. ඒක සවි කරගමු. ඒ කියන්නේ යතුරු එන්නේ 27. 27 තමයි එන්නේ යතුරු. මේක අනිවාර්යෙන් මතක් කරන්න හොඳට හිර කරගන්න ඕනේ. හරි. හරි ඉතින් දැන් අපි කරන්න යන්නේ අපි දැන් පෝක් එක බයික් එක හයි කරන්න යන්නේ. දැන් හයි කරගමු. ඒක දාගත්තා. හරි දැන් අපේ සියලුම කොටස් ටික අපි දැන් හදාගත්තා. XCD යතුරු පැදී පෝක් එක හටම හරි. දැන් අපි පොඩක් ෂොක් කරලා බලමු බයික් එක කොහොමද තියෙන්නේ කියලා. ෂොක් කරලා. හරි දැන් අපි බලමු. හොඳටම ෂොක් වෙනවා වාහනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් ඔන්නවා ඉතින් වැඩි ඉවරුනේ අපි ලස්සනට. හරි එහෙනම් අද මම යනවා තවත් දවසකින් අලුත් වීඩියෝ එකක් අපි හමු. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ගිහින් නම් thank you.